සුබ දවසක් සියලුම දෙනාට කළමනාකරණ සේවා නිලධාරී තරඟ විභාගය 2025 අනුමාන ප්‍රශ්න. එතකොට මේ තමා ඔළුව විකාර වෙන රයිට් මේ තමා ඔළුව විකාර වෙන අනුමාන ප්‍රශ්න රයිට්. එතකොට මේවා කියන්නේ රහස් භාෂාව ආශ්‍රිත ගැටලු. එතකොට මෙව්වා නිදහස් මනසකින් බැලුවේ නැත්නම් මේක කීයටවත් හදාගන්න බැරි වෙලා යනවා. ඉතින් ඔයා දෙයක් ඔළුවේ තියාගෙන අර කාර්ය බහුල තත්ත්වෙන් මේක බලන්න යන්න එපා. අන්න එතකොට මේක පැටලිලා ඔයාට මේක හොයා ගන්නවත් බැරි වෙයි. ඉතින් අපි බලමු සරලවම මේ වගේ එකක් හදන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මුලින්ම ගාන කියව ගමු. 4යි 5යි 2යි 3 සමානයි 120 වේ නම්. රයිට්? ඒ කියන්නේ 4523 කියන්නේ 120. ඒ කියන්නේ මෙන්න මේ කියන දෙයට සමාන එකක්. වේ නම් ඒ අනුව ගැලපෙන සංඛ්‍යා යුගලය තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිර මත ලියන්න. රයිට්. මේ වීඩියෝ එක ස්කිප් කරලා ඔයාට පුළුවන් විනාඩියක් අරන් මේක ඔයාට හදන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙම හදලා හරි ගියොත් ඇත්තටම හොඳ තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් මේක බලලා හරි මේ වගේ නිදහස්ව හිතලා අපි විවිධාකාරය ගණන් කීපයක් හදනවා නිදහස්ව හිතලා හදාගන්න. එහෙනම් අපි දැන් මේක බලමු. දැන් බලන්න මේක මේ සංඛ්‍යා මාරු කරලා මෙහෙට දීලත් නැහැ. හරි? සංඛ්‍යා මාරු කරලා දීලත් නැහැ. එතකොට අතන සංඛ්‍යා 4යි මෙතන සංඛ්‍යා 3යි. එහෙනම් මේක කොහොමද හදලා තියෙන්නේ? ඉතින් විවිධාකාරයෙන් හිතන්න වෙනවා. ඔයා මුලින්ම මෙන්න මේ ක්‍රමයට හිතන්න. රයිට්? එතකොට මම මේක ගන්නවා මෙහෙම. අපි බලමු මෙහෙම 4යි 3යි 7යි. හරි? එතකොට 5යි 2යි 7යි. ඒ දෙකේ ගුණිතය නැහැ. එහෙම වෙන්නත් බෑ. එහෙනම් මෙන්න මේකෙදි අපිට තෝරගන්න ක්‍රමයක් පුළුවන් මෙහෙම බලන්න. 4 වරක් 5 20යි. 4 වරක් 5 20යි. 20 වරක් 2 40යි. 40 වරක් 3 120යි. රයිට්. ඔන්න එක ක්‍රමයකට නම් මේක ආව. නමුත් මේක හරිද කියන්න දන්නේ නැහැ. ආයෙ කොහොමද ආවේ? 4 වරක් 5 20යි. 20 වරක් 2 40යි. 40 වරක් 3 120යි. ඒ ක්‍රමයට මෙතනින් පිළිතුරක් තියෙනවද කියලා අපි බලමු. 7 වරක් 2 14යි. 14 වරක් 3 කීයද? ඒක 3ෙන් ගුණ කරාම 700 වගේ ලොකු උත්තරයක් එන්න පුළුවන්ද? 715 වගේ 715 වගේ ලොකු උත්තරයක් එන්න බෑ කීයටවත්. ඔන්න ගුණ කරලාම බලමු. රයිට්. 7 වරක් 2 14යි. 14 වරක් 3 42යි. 42 ගුණ කිරීම 3 168යි. රයිට්. 42 ගුණ කිරීම 4 168යි. එහෙනම් මේ පිළිතුර වැරදි. රයිට්. මෙහෙම බලන්න මේක 8 වරක් 3 24යි. 24 වරක් 1 24යි. 24 පහෙන් ගුණ කරාම කීයද? 24 පහෙන් ගුණ කරාම 120යි. එහෙනම් මේකත් එන්නේ නැහැ ඒ ක්‍රමයට. 6 වරක් 1 6යි. ආයි 6 වරක් 8 48යි. 48 ඒවා පහක් කීයද? 48 ඒවා පහක් 240යි. එහෙනම් මෙන්න මේ පිළිතුර දැනට එනවා. රයිට්. අපි නිකමට මෙන්න මේ ටික බලමු. ඔන්න වැදගත්ම කාරණාවක් දැන් ඔයාලට අහුවෙන්න යන්නේ. 9 වරක් 6 කීයද? 54යි. හරි. 54 ගුණ කිරීම 3 කීයද? 162යි. 162 ගුණ කිරීම 4 කීයද? 648යි. එහෙනම් මේක එන්නේත් නැහැ. මේක බලමු. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 5 80යි. මේක එන්නේත් නැහැ. එහෙනම් මේකට උත්තරය C. ඔන්න මේකට උත්තරය C. දැන් එතකොට මොකද්ද කියන්නේ? ඉංග්‍රීසි අක්ෂරය මේ මත ලියන්නේ. ඔයා ගිහිල්ලා මේකේ මේ 240යි කියලා ලියනවද? නැහැ. එහෙම වැරදි ඈ. එතකොට ඔයා ඉංග්‍රීසි අක්ෂරයට 3 කියලා ලියනවද? පිළිතුර 3 වේ කියලා නැහැ. ඉංග්‍රීසි අක්ෂරය C. රයිට්. එතකොට වැදගත්ම දේ තමයි මේකෙදි ඔයාට තියෙන විනාඩියකට වඩා අඩු කාලයක්නේ. තව ගණන් ඉස්සරහට තියෙනවා රැඳී ඉන්න විනාඩියකට වඩා අඩු කාලයක්නේ තියෙන්නේ. ඔයාට පිළිතුරක් ආව ගමන් අනිත් ගණන් චෙක් කරන්නවත් යන්නේ නැහැ. මේ ක්‍රමයට පිළිතුරක් ආවොත් ඒක තමයි නිවැරදි පිළිතුර. එහෙනම් මේකේ උපරිම හදන්නේ 3යි. ඒක බැලුවා ඊළඟ ගානට ගියා. රයිට්. නැත්තම් කාලය ඉතිරි කරගන්න බැරි වෙනවා. අපි යම් රහස් භාෂාව වගේ තියෙන තවත් එකකට. ඔන්න 4536 5463 රයිට්. 5463 ඔයාලට පේනව නේද? හරි. මෙතන තියෙන ළමයි 5463. එහෙනම්
වේ නම් ඒ අනුව ගැලපෙන සංඛ්‍යා යුගලය තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිත් ඉර මත ලියන්න. right. ඔන්න මෙන්න මේකට ගැලපෙන එක තිත් ඉර මත ලියන්න කියලා තියෙනවා. එහෙනම් බලමු. මේක අර වගේ 4 5 20යි 20 වරක් 3 කීයද? ඒතර මේ වගේ එන්නේ නැහැ. එහෙනම් මේක ආයෙ මං කිව්ව අර විවෘත මනසකින් බලමු. ඉලක්කම් 4ට 4ක් දීලා තියෙනවා. අපි මෙහෙම බලමුද? මෙතන පළවෙනියට තියෙන 4 මෙතන දෙවෙනියට ගිහිල්ලා. ඒ කියන්නේ පළවෙනියට තියෙන එක දෙවෙනියට ගිහිල්ලා. බලමු මේකේ 7 දෙවෙනියට ගිහිල්ලා හරි. 4 බලමු. 4 දෙවෙනියට ගිහිල්ලා නැහැ. අන්න එහෙනම් ඒක ඒ රටාවට එන්නේ නැහැ. මේක බලමු. 5 දෙවෙනියට ගිහිල්ලා නැහැ. එහෙනම් මේක එන්නෙත් නැහැ. 8 දෙවෙනියට ගිහිල්ලා නැහැ. එහෙනම් මේක එන්නෙත් නැහැ. මේකේ මේ 8 දෙවෙනියට ගිහිල්ලා ඒක වෙන්නත් පුළුවන් උඩ ඒක වෙන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනියට තියෙන 5 පළවෙනියට ඇවිල්ලා මේ දෙවෙනියට තියෙන 5 පළවෙනියට ඇවිල්ලා. එහෙනම් දෙවෙනියට තියෙන 6 පළවෙනියට එන්න ඕනේ. හරි. දෙවෙනියට තියෙන 3 පළවෙනියට එන්න ඕනේ. උත්තර දෙකම හරි වගේනේ. එහෙනම් තුන්වෙනියට තියෙන 3 අගට ගිහිල්ලා. තුන්වෙනියට තියෙන 2 අගට ගිහින් නැහැ. එහෙනම් මේක වෙන්න බෑ. තුන්වෙනියට තියෙන 5 අගට ගිහිල්ලා ඒකත් හරි. අවසාන එකත් දැන් ඔන්න ඇති උත්තරේ හැදුවා. ඉතුරු එක බලන්න දෙයක් නැහැ. ඔයා මේකේ පිළිතුර කීයද? E කියලා දාන්න ඕනේ. right? ඒතර පිළිතුර E ඉතුරු එක බලන්නේ නැහැ. එමය කාලෙ ඉතිරි කරගන්නේ. අවශ්‍ය නම් මෙන්න 6 තියෙනවා. අගට තියෙන 6 තුන්වෙනියට ඇවිල්ලා. අගට තියෙන 4 තුන්වෙනියට ඇවිල්ලා. නිවැරදි පිළිතුර මේක. ඉතින් කාලේ ඉතිරි කරන ගමන් ගණන් හදන්නේ මෙන්න මෙහෙමයි. එහෙනම් අපි යන් තවත් රටකට මේ එකින් එකට වෙනස් හැම එකම රැඳී ඉන්න මෙන්න මේ වගේ රටක් කරාම තමයි ළමයි ඔයාට මේ වගේ ගානක් දැක්කහම අදහස් එන්නේ ඔළුවට මේක දාලා බලන්න ඕනේ කියලා. එහෙනම් මේ හැම රටාවම දැනන් ඉන්න ඕනේ. ඒතර මේවා මොනවද? මේවා ඇවිල්ලා රහස් භාෂාව. right රහස් භාෂාව තියෙන ගැටලු. එහෙනම් අපි බලමු ඊළඟ එක. 9458 8954 වේ නම් ඒ අනුව ගැලපෙන සංඛ්‍යා යුගලය තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිත්තිර මත ලියන්න. දැන් මේක තවත් විදිහක්. දැන් මේක හදන්නේ කොහොමද කියලා බලමු. right මේක හදන්නේ කොහොමද? ඔන්න 9 වරක් 4 36යි. එහෙමද? නෑ. right ඔන්න බලන්න මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්ද කියන එක. මේකෙත් ඉලක්කම් 4යි මේකෙත් ඉලක්කම් 4යි. අර විදිහටම දාලා බලමු එනවද කියලා. මුලින් තියෙන 9 ඔන්න දැම්ම දෙවෙනියට. මුලින් තියෙන 4 ඔන්න දැම්ම දෙවෙනියට. ඒක හරි. දෙවෙනියට තියෙන එක අගට යනවා. දෙවෙනියට තියෙන එක අගට යන්නේ මේක වැරදි. මේක බලමු. මුලින් තියෙන එක දෙවෙනියට ගිහින් තියෙනවා. ඒක හරි. මේක බලමු. මුලින් තියෙන එක දෙවෙනියට ගිහිල්ලා තියෙනවා. මේකෙත් මුලින් තියෙන එක දෙවෙනියට ගිහිල්ලා තියෙනවා. මේකෙත් මුලින් තියෙන එක දෙවෙනියට ගිහිල්ලා තියෙනවා. ඔක්කොම ගිහිල්ලානේ. අපි ටිකක් වෙලා ගත කරන්න යලා දීලා තියෙන්නේ. දෙවෙනියට තියෙන 4 අගට ගිහිල්ලා. දෙවෙනියට තියෙන එක අගට ගිහිල්ලාද? නැහැ. වැරදි. දෙවෙනියට තියෙන දෙක අගට ගිහිල්ලාද? ඔව්. දැනට මේක හරි. දෙවෙනියට 3 අගට ගිහිල්ලාද? නැහැ. එහෙනම් මේකත් වැරදි. දෙවෙනියට තියෙන එක අගට ගිහිල්ලාද? නැහැ. ඒකත් වැරදි. දෙවෙනියට තියෙන 3 අගට ගිහිල්ලාද? නැහැ. ඒකත් වැරදි. දැන් පිළිතුර බලන්නවත් දෙයක් තියනවද ළමයි? මෙන්න B පිළිතුර. ඕනනම් සැකයිද ඔයාට? එහෙනම් මෙන්න බලමු. දෙවෙනියට තියෙන එක අගට ගිහිල්ලා තියෙනවා. තුන්වෙනියට තියෙන 5 තුන්වෙනියටම තියෙනවා. මේ 4 තුන්වෙනියටම තියෙනවා. ඊළඟට මෙන්න 5 අගට තියෙන 8 මුලට ඇවිල්ලා තියෙනවා. right අගට තියෙන 3 මෙන්න මුලට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පිළිතුර මෙන්න මේක. ඒතර වෙලාව අපි ඉතිරි කරගන්න ඕනේ. මොකද එතනත් විනාඩියක් ඉතිරි කරගත්තොත් ඒක අපිටමයි වාසි වෙන්නේ. ඔන්න ඊළඟට අපි යනවා තවත් රටාවකට. එකින් එක පැටලෙනවා. ඒ නිසා හැම එකම අවධානයෙන් අහගෙන ඉන්න. ඉතින් මේවා නම් අනිවාර්යෙන් බලාගෙන යන්න. මොකද මෙවැනි ගැටලුව බොහෝ ඉඩකඩ තියෙනවා එන්න. right එතකොට මේ වගේ දෙයක් ඔළුවේ හරි තියෙන එක හොඳයි. මෙහෙම රටාවක් තිබ්බ නේද? මේක අපි දාලා බලමු කියන අයිඩියා එකක් ආවොත් ඔයාලට මේ විභාගයේ කොට දාගන්න පුළුවන්. එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ ගෲප් එකේ link එක. දැන් ගෲප් දෙකක් full සම්බන්ධ වෙන්න බෑ කියලා කට්ටිය මැසේජ් දාලා තිබ්බා. ඒකට සම්බන්ධ වෙන්න channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම අනුමාන ප්‍රශ්න තමයි ඉස්සරහට දානවා. ඉතින් මේ ගානත් හදන හැටි බලමු අපි. right එතකොට පාඩම් මාලාවම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලා අයිකු පාඩම් මාලාවම කොට දාගන්න පුළුවන්. එහෙනම් බලමු දැන් මේක 7458 68 වේ නම් right 68 වේ නම් ඒ අනුව ගැලපෙන සංඛ්‍යා යුගලය තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිර මත ලියන්න. මේක කොහොමද හදන්නේ? මෙතන බලමු. 7 වරක් 4 28යි. right 7 වරක් 4 කීයද? 28යි. මෙතන 8 වරක් 5 කීයද? 40යි.
මේ 28යි 40යි එකතු වුණාම කීයද 68යි. ඒක තමයි රටාව. එහෙනම් අපි බලමුද? 7 වරක් 4 28යි 8 වරක් 1 8යි 28යි 8යි 36යි මේක එන්නේ නැහැ. 9 වරක් 4 කීයද 36යි 3 වරක් 2 කීයද 6යි 36යි 6යි 42යි මේක එන්නේත් නැහැ. මෙතන 6 වරක් 5 කීයද 30යි 1 වරක් 9 කීයද 9යි 30යි 9යි 39යි මේක එන්නේත් නැහැ. 9 වරක් 8 කීයද 9 වරක් 8 කීයද 72යි. එතකොට 5 වරක් 4 කීයද 20යි. අන්න 72 ධන 20 සමානයි 92 මේක එනවා. අනික ළමයි බලනවද? නෑ. පිළිතුර D. එකමට ඕනනම් බලමු. 2 වරක් 4 8යි 7 වරක් 7 7 වරක් 6 42යි. එහෙනම් මේක එන්නේත් නෑ. රයිට්. එහෙනම් පිළිතුර D. ඉක්මනින්ම මේවා දැන් මේ කතා කරද්දි වෙලා ගියට මේක වඩා ඉක්මනින්ම ඔලුවට දාගෙන හදන්න පුළුවන්. මම නිතර කියන්නේ නිදහස් මනසකින් ගාන දිහා බලන්න. එතකොට ඔයාට පිළිතුර එනවා. එහෙනම් අපි යන් තවත් ප්‍රශ්නයකට. හරිනේ. එහෙනම් දැන් මේක කියවගමු. 9257 73 වේ නම් 9257 73 වේ නම් ඒ අනුව ගැලපෙන සංඛ්‍යා යුගලය තෝරා එයට හිමි ඉංග්‍රීසි අක්ෂරයේ තිත් ඉර මත ලියන්න. අන්න. දැන් මේ ගාන හදන්නේ කොහොමද? 9257 73 වේ නම් කොහොමද මේක හදන්නේ? ඉතින් මේක හදන ක්‍රමවේදය මෙන්න මේ වගේ ක්‍රමවේදයක්. right. මෙතන බලන්න මෙහෙම 9 වරක් 2 18යි. 7 වරක් 5 35යි. එහෙම එන්නේ නැහැ. මේක වෙනත් ක්‍රමයකින් බලමු. 9 වරක් 7 කීයද? 9 වරක් 7 63යි. මෙන්න මේ දෙවරක් 5 කීයද? 10යි. එහෙනම් 9 වරක් 7 63යි දෙවරක් 5 10යි ඒ දෙක එකතු වුණා 73. right මෙන්න මේක තමයි රටාව. ඉතින් මේ රටාවට අනුව මෙන්න මෙතනින් එන පිළිතුර තෝරා ඔයා මේ තිත්තිර මත ලියන්න ඕන පිළිතුර මේ ගානේ කමෙන්ට් එකක් විදිහට දාන්න. right එතකොට අපි බලමු ගාන කීයෙන් කී දෙනෙක් තෝරගත්තද සහ මේකට නිවැරදි පිළිතුර ඉතාම ඉක්මනින් ගන්න හැකි වුණාද කියලා. right මේ ගාන මේ වෙනකම් බලපු හැමෝම පිළිතුර කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි අලුත් අනුමාන ප්‍රශ්න සෙට් එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මේ විභාගයේ මහන්සි වෙලා වැඩ කරොත් ගොඩ යන්න පුළුවන් එකක්. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට අනුමාන ගැටලු ගොඩාක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.